Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා මම හිතනවා. ඔන්න අද මේ vlog එකෙන් මම අරන් එන්නේ 2026 අලුත් අවුරුද්ද අපි සෙලිබ්‍රේට් කරපු විදිහ. මේ 31 වෙනිදා රෑ අපි දැන් මේ ලෑස්ති වෙන්නේ කිරි උතුරන්න ලිප හදන්න. දැන් අපුව ලිප හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අමතක නොකර subscribe කරලා join වෙන්න. මේ වීඩියෝ එක පල්ලෙහායින් ඔයාලට ඊළඟට ඕන vlogs මොනවාද කියලාත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ කලයට වතුර දාලා තියෙන්නේ කලේ හිල් තියනවද කියලා බලන්න. ඉතින් ඒක නිසා තමයි ඉතින් ඔය වතුර දාලා තියෙන්නේ. අපි දැන් හදන්නේ කිරි උතුරන්න. අපිට නම් කිරි ටිකක් මදි වුණා. අපි fresh milk දැම්මේ. කොහොම හරි ඉතින් අපිට කිරි ටිකක් මදි වුණා. හැබැයි කොහොම හරි හොඳට කිරියක ඉතිරුණා. එහෙම මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මට මතක විදිහට කිරි උතුරන්න තිබුණේ 11:55ට වගේ. 11:55ටම නම් ඉතිරුනේ නැහැ. පොඩ්ඩක් විතර පරක්ක වෙලා තමයි ඉතින් ඉතිරුනේ. අපි හිතුවා කිරියක ඉතිරෙනකන් ඉක්මනින්ම පහන පත්තු කරන්න ඕනේ කියලා. මොකද දැනටමත් අවුරුද්ද ලැබලා තියෙන්නේ. තාම ඉතින් කිරියක ඉතිරෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා එතකන් ඉක්මනින්ම පහන පත්තු කරන්න ඕනි කියලා. බලන්නක ඉතින් මේ මල් වැඩි වල ලස්සන. ඇත්තටම කිව්වොත් හරිම ලස්සනයි. ඔයාලගේ සියලුම සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් නම් අපේ කිරි එකත් හිමීට ඉතිරෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු ඉතින්. අන්න ඉතින් අපේ කිරි එක නම් ඉතිරුණා. ඔහොම පොඩ තමයි මුලින්ම ඉතිරුනේ. හැබැයි පස්සේ එක පැත්තකින් ගොඩාක් ඉතිරුණා. ඉතින් කලින් කිරි ඉතිරුණා කියලා අපි ගෙන්දර නිමු වෙනෑනේ. ඒක නිසා දැන් ආයෙමත් කිරි ඉතිරෙන්න තමයි හදන්නේ. පළවෙනි පාරට වැඩිය නම් දෙවෙනි පාර කිරියක ඉතිරෙද්දි හරිම ලස්සනයි. හැබැයි මම නම් හිතුවේ පිම්බිලා තියෙන පැත්තෙන් කිරියක ඉතිරෙයි කියලා. හැබැයි මම හිතුවේවත් නැති පැත්තකින් තමයි කිරියක ඉතිරෙන්න පටන් ගත්තේ.
කොහොම හරි ඔහොම තමයි දෙවෙනි පාරටත් අපේ කිරේකී තිරුණේ. ඉතින් අපි ලොකුවට කෑම මේස හදන්න ගියේ නැහැ. අපි ගෙදර පුංචියට කේක් එකක් හදලා මේ අලුත් අවුරුද්ද සෙලිබ්‍රේට් කරා. මේ කේක් නම් හැදුවේ අපි පුංචි. මගේ කලින් වීඩියෝස් වල බලලා තියෙනවා නම් දන්නවා ඔයාලට රහට කෑම යන්න පුළුවන් කියලා. කලින් තිබ්බේ බටර් කේක්කුයි තව ඔය රට ඉන්දි කේක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ නම් හරිම රසයි. මේ පළවෙනිදා. ඉතින් අද අපි ආව තියතට අලුත් අවුරුද්දක් පටන් ගද්දී කොහෙවත් යන්නේ නැතුව බැහැනේ. ඉතින් ඒක නිසා අද අපි ආව දියතට. ගොඩ කාලයකට පස්සේ තමයි අපි මේ දියතට එන්නේ. ඉස්සර නම් අපි හැමතිස්සම වගේ දියතට එනවා. ඉතින් මේ නම් ගොඩ කාලයකට පස්සේ තමයි එන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩාක් වෙනස් වෙලා දියත නම්. ඉතින් මට මේ සෙල්ලම් කරන තැන් බලද්දි මතක් වුණේ මගේ පුංචි කාලේ. මොකද පුංචි කාලේ අපේ බර්ත්ඩේ පාටිස් තිබ්බෙම මේ දියතේ. ඉතින් අපි කේක් කපලා කෙලින්ම යන්න ඉතින් ඔතනට සෙල්ලම් කරන්න. ඒක නිසා තමයි ඉතින් මට මගේ පුංචි කාලේ මතක් වුණේ. අපි මෙතනට ගියාම අපි දැක්ක මෝරම ලස්සන මාළු වගේක් ඉන්නා. ඉතින් යාන හරිම කියුට් අනේ ඇත්තටම හරිම ලස්සනයි. මෙතන තියෙන්නේ ඔය ලස්සන පොඩි පොඩි ඔය දිලිසෙන මාළු ටැංකිය වලට දාන ගල්. ඉතින් අපි මෙතන කැරකිද්දී අපේ අක්කලා ගිහින් අරගෙන ආවා පැණි සියඹලා. ඇත්තටම කිව්වොත් මේක නම් හරිම රසයි. මම පැණි සියඹලා කන ෆස්ට් ටයිම් තමයි මේ. මම හිතුවේවත් නැති විදිහට මේක හරිම රසයි. අනේ ඇත්තටම මෝරම රහයි. ඉතින් අපි පැණි සියඹල එහෙම කාලා දැන් මේ ආවේ දියතේ ඉන්න මෙන්න මේ මාළු ටික බලන්න. ඇත්තටම කිව්වොත් මේ මාළු නම් හරිම ලොකුයි. එක එක වර්ග මාළු ඉන්නවා. අපි එන හැම වතාවකදීම හැමදාම වගේම මෙන්න මෙතන ඉන්න මාළු ටික නම් බලලා යන්න අමතක කරන්නේ නැහැ. සමහර විට කැමරාවට ගොඩක් දුරට මාළු පේන්නේ නැතුව ඇති. මොකද ඇතුලේ වතුර එහෙම පොඩ්ඩක් බොර වෙලා වගේ. තව ඉරෙලිය හැම මාළු ටැංකියේ ග්ලාස් එකට එහෙම වදිද්දි කොහොමත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර වෙලාවල් වලදී මාළු ටික පේන්නේ නැහැ. ඉතින් ඒක ඉච්චර ගණන් ගන්න එපා.
ගම් අතරට අපේ මල් පැල හැම ඔක්කොම ගියපු නිසා අපි මෙතනට ආවා පැල දෙකක් ගන්න. අපි ඔතනින් ගත්තේ දහස්පතියයි සුදු රෝසයි තමයි අපි ඔතනින් ගත්තේ. ඊළඟට අපි ආවේ මොන හරි කන්න ගන්න. මොකද දැනටමත් ගොඩක් හවස් වෙලා තියෙන නිසා ඉක්මනින්ම ගෙදර යන්න ඕනේනේ. ඒ නිසා ඉතින් අපි හිතුවා ඉක්මනින්ම මොන හරි කාලා ගෙදර යනවා කියලා. අපි ගොඩක් තැන් වලින් කෑම බැලුවා. ඒ වුණාට ඉතින් අපිට හරියන එකක් හම්බ වුණේ නැහැ. බඩ පිරෙන්න දෙයක් කාලා යන්න එපයි. අපි ගත්තේ චිකන් කොත්තුවක්. ඇත්තටම කිව්වොත් මේක අපි 5 දෙනෙක් කෑවා. චුට්ටක් විතර ඉතුරුත් වුණා. ඇත්තටම කිව්වොත් මේකේ හොඳ පෝෂන් එකක් තියෙනවා. ඒ වගේම සාධාරණ මිලකට අපිට මේ කොත්තුව ගන්නත් පුළුවන්. ලොකු ගාණක් උනේත් නැහැ. සාධාරණ මිලකට මේක අපිට ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් අපි කොත්තුව එහෙම කාලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඔන්න අපි ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් මම හොඳ වොෂ් එකක් දාගෙන රීෆ්‍රෙෂ් වෙලා ආවා. මම දැන් ලෑස්ති වෙන්නේ පොතක් කියවන්න. මම මෙන්න මේ පොත තමයි කියවන්නේ. මේ පොතේ නම කොරල් දූපත. මම කලින් බ්ලොග් එකේදී කියෙව්වේ මඩල් දූපතනේ. දැන් මම මේක කියවලා ඉවරයි. දැන් මම පටන් අරන් තියෙන්නේ මෙන්න මේ කොරල් දූපත කියන පොත කියවන්න. මම මෙන්න මේ වගේ පොඩි පොත් තමයි කියවන්නේ. මොකද මම ආස නෑ එච්චර ලොකු පොත්වලට. මම පොත් කියවන්න ගොඩාක් කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම ලොකු පොත් එහෙම කියවන්න ආස නැහැ. මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ අපි දියතින් ගත්ත දහස්පතිය පැලේ රෝස පැලේ. මෙන්න මේ රෝස මල නම් සම්පූර්ණයෙන්ම දැන් පිපිලා තියෙන්නේ. තා පොඩ්ඩක් වගේ පිපෙන්න තියෙනවා. ඔහොම තිබ්බට ඒක තාම හරියට පිපිලා නැහැ. තාම පෙති දිගැරෙන ගමන් තමයි ඉතින් ඔය තියෙන්නේ. දැන් නම් ඉතින් ඔය රෝස මල සම්පූර්ණයෙන්ම පිපිලා තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් කලින්ටත් වඩා ලස්සනයි. ඉතින් අදට මෙච්චරයි vlog එක. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. thank you වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.